ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. නගරාසන්නෝ පිටලා තියෙන වටිනා කියන දේපලක් ගැන තමයි අද මේ වීඩියෝ වල වෙනුවෙන් අරන් එන්නේ. අද මම මේ ඔයාලව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ මාතලේ නගරයට. මාතලේ නගරයේ විද්‍යාලයේ ඉදිරිපිට තමයි මම දැන් මේ ඉන්නේ. මාතලේ නගරයේ ඉඳලා විද්‍යාලයේ පහු කරලා වරකාමුර මාර්ගයෙන් මහනුවර පැත්තට පිවිසෙන කෙනෙක්ට රෝහල එවගේම පොලිසිය පහුනම් මෙන්න මෙතන හම්බෙනවා තුම්මං හන්දියක්. මේ පැත්තට ගියොත් එහෙම අපිට යන්න පුළුවන් මහනුවර පැත්තට. මෙන්න මෙතන තුම්මං හන්දියෙන් වම් පැත්තට තියෙන මාර්ගය තමයි MC පාර. මෙතන බෝඩ් එකකුත් දාලා තිනවා MC පාර කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ MC මාර්ගයේ පිටලා තියෙන වටිනා කියන දීපලක් තමයි අද වල වෙනුවෙන් අරගෙන එන්නේ. නගරයේ තියෙන සියලුම පහසුකම් වලට ඉතාම ආසන්නව පිහිටලා තියෙන වටිනා කියන දේපලක්. ඉතින් MC මාර්ගයේ ඉදිරියට එනකොට මෙන්න මෙතන හම්බෙනවා තුම්මං හන්දියක්. මෙතන පන්සලකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් දකුණු පැත්තට හැරෙන්නත් මාර්ගයක් තියෙනවා, කාපට් මාර්ගයක්. ඔයාලා ඒ මාර්ගයට හැරෙන්න නැතුව MC මාර්ගයේ දිගේම ඉදිරියට තව කෙටි දුරක් එන්න ඕනේ මේ පන්සල පහු කරලා. මෙන්න මේ පැත්තට. ඒ මාර්ගයේ දිගේ කෙටි දුරක් ඉදිරියට එනකොට අපිට හම්බෙනවා මෙන්න මේ වගේ ස්ථානයක්. ඉතින් මෙන්න මෙතනින් මේ MC මාර්ගයෙන්ම දකුණු පසට මෙන්න මෙතනින් ඇතුළට මාර්ගයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලා මේ දවස්වල මේ දේපල පරීක්ෂා කරන්න ආවොත් එහෙනම් මෙන්න මෙතන ඉසුරුක හෝම්ස් කන්ස්ට්‍රක්ෂන් කියලා බෝඩ් එකකුත් තියෙනවා. ලෑන්ඩ් මාර්ක් එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන ඉඩමේ නිවසක් ඉදි වෙනවා ඒ ආයතනය මගින්. ඉතින් මෙන්න මේ තිබෙන ඉඩමට මේ අලුතින් ඉදිවන නිවසට පිටුපසින් තියෙන දේපල තමයි අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. අර තියෙන්නේ MC මාර්ගය, කාපට් මාර්ගයක්. ඉතින් මෙන්න මෙතනින් මේ අතුලට තියෙන මාර්ගයෙන් පිවිසුනාට පස්සේ වම් පස මේ අලුතින් ඉදිවන නිවසට පිටුපසින් පිහිටලා තියෙන මෙන්න මේ ෆ්ලැට් ඉඩම ගැන විස්තරය තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව මෙතන තියෙනවා පර්චස් 10.5ක ප්‍රමාණයක්. ඉතින් පේනවනේ ෆ්ලැට් ඉඩමක්. කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක ගොඩක් අඩුවෙන් ඔයාට ඔයාගේ සීන මන්දිරය මෙතන ඉදි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සියලුම නාගරික පහසුකම් මෙම ස්ථානයේ තියෙනවා. ජලය, විදුලිය, මාර්ග පහසුකම් ඇතුළු සියලුම පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි නගරයේ සියලුම පහසුකම් වලට ඉතාමත් ආසන්නයි. මාතලේ නගරයේ තියෙන රජයේ බැංකු, පුද්ගලික බැංකු, සුපර් මාකට්, ඒ වගේම තමයි රජයේ පාසල්, පුද්ගලික පාසල් ඇතුළු සියලුම දේවල් වලට ඉතාම ආසන්නයි. ප්‍රධාන මාර්ගයට තියෙන්නේ මීටර් 500ක් වගේ පුංචි දුරක්. මේ ආසන්නයේ තමයි ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටල් එක පිහිටලා තියෙන්නේ. මීටර් 100ක් විතර වගේ පුංචි දුරකින් තමයි මේ හොටල් එක පිහිටලා තියෙන්නේ. ඊටම හරි හතරස් ඉඩමක්. ඉතින් වටිනා කියන ගස් කොළන් කීපයකුත් තියෙනවා. ඉතින් නිවසක් ඉදි කරනවා නම් ඔයාලා මෙතන නිවසේ ප්‍රයෝජනවලට උළු වහුව වලට වගේ ගන්න පුළුවන් ආකාරයට හොඳ විශාල මහෝගනි ගහකුත් තියෙනවා. ඊට අමතරව පොල් ගස් කීපයකුත්. මාතලේ රෝහල තුළ වගේ සේවය කරන කෙනෙක් නම් ඔයාට ඇත්තටම මේ දේපල ගොඩක් වටිවී. මොකද රෝහලට පයින් යන දුරකින් තමයි මේ දේපල පිහිටලා තියෙන්නේ. ඒ වගේම විද්‍යාලය ඇතුළු මාතලේ නගරයේ පිහිටලා තියෙන ප්‍රසිද්ධ පාසල් වලටත් ඉතාම ආසන්නයි. වර්තමානයේ වන විට මේ ප්‍රදේශයේ පර්චස් එකක් ලක්ෂ 8.5ක් ඉක්ම වූ මුදලකට තමයි අලෙවි වන්නේ. ඒ ඉතින් සමහර ඉඩම් කඳු බැවුම් තියෙන ඉඩම්. නමුත් මේ ෆ්ලැට් ඉඩම පර්චස් එකක් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා 7,90,000ක මුදලකට. ඉතින් මේ මිල ගණනුත් අවසාන මිල ගණන් නොවේ. ඔයාලට පුළුවන් මේ මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න දේපල පරීක්ෂා කිරීමෙන් පසුව. මාතලේ නගර සීමාවේ නගරාසන්නව පිහිටලා තිබ්බත් ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන වටේ නිදහස් පරිසරයක් තියෙන්නේ. ඕනම කෙනෙක් කැමති නිවසක් ඉදි කරගෙන නිදහසේ ඉන්න. ඉතින් ඒ නිදහස උපරිමයෙන් භුක්ති විඳීමේ හැකියාව තියෙනවා ඔයාට මේ දේපල මිලදී ගත්තොත්. මේ ඉඩමට පැමිණෙන්න තියෙන MC මාර්ගය ඔයාට වරකාමුර පාරෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කුමියන්ගොඩ මාර්ගයෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් කොහෙන් ගියත් ඊටාම පහසුවෙන් කෙටි කාලයක් තුළ නගරයට ළඟා වීමේ හැකියාව තියෙනවා මේ දේපලේ ඉඳලා. මේ පිටිපස මායිම් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ ඉඩම වටාවටම වැටක් ඉදි කළා මායිම් ඉතා පිරිසිදු තත්ත්වයේ තිබෙන බවත් සඳහන් කරන්න ඕනේ.
ඔනති මාතලේ නගරය ආසන්නයෙන් වටිනා කියන ඉඩමක් හොයපු කෙනෙක් නං ඔයත් ඔයාගේ ලස්සන සිහින මන්දිර ඉදි කරගන්න මේ වලට හම්බෙලා තියෙන්නේ හොඳම හොඳ වටිනා කියන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඔයත් කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ තිරේ දිස්වන අංකයෙන් දැම්මම හිමිකරු සම්බන්ධ කරගෙන දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දීපලේ හිමිකාරීත්වය ඔයාගේ කරගෙන ඔයාගේ ලස්සන සිහින මන්දිරය මෙතන ඉදි කරගන්න එක. ඔයාලගෙත් මේ විදිහම විකුණන්න ඉඩමක් නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ආකාරයෙන්ම දැන්වීමක් අපේ channel එකේ පළ කරගෙන ඊටම ඉක්මනින් සාර්ථකව විකුණ ගන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ අපිව සම්බන්ධ කරගන්න එක. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක පහළ description එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් අලුත් වටිනා කියන වීඩියෝවක් අරගෙන නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා මාතලේ නගරයේ ඉඳලා. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.